අද DIY ලෑෂ් එක්ස්ටෙන්ෂන් එකක් දාන්න තමයි යන්නේ. මේ තමයි මම කලින් try කරපු ලෑෂ් එක්ස්ටෙන්ෂන්ස් එක. මේක Amaze Girl කියලා බ්‍රෑන්ඩ් එකක්. Amazon එකේ තමයි තියෙන්නේ. මේක චුට්ටක් මම use කරන එක නැවැත්තුවා. ඒක ටිකක් too artificial වගේ සහ ඒක ටිකක් hard ලෑෂ් එක. මේ තියෙන Amaze Girl ලෑෂ් කිට් එකේ ඒකේ glue එකකුයි seal එකකුයි lash remove එකයි twist එකයි ඔක්කොම set එක වෙනවා. මේක use කරලා මම දාපු lash extension එකක ෆොටෝ එකක් මෙතනින් දාන්න. ඊට පස්සේ මම try කරා මේක. ඒකත් too artificial අර නිකන් Korean eye look එකක් ගන්න නම් මේක පාවිච්චි කරන්න පුළුවන්. Lux Cashmere කියලා brand එකක්. ඒක මට මතක විදියට drug store එකකින් ගත්තේ. ඒකත් පොඩ්ඩක් අර මේ fragile වැඩි. ඊට පස්සේ තව කලර් lashes තියෙනවා. මේක අද use කරන්නේ නැහැ. හැබැයි මම try කරන්න ආසාවෙන් ඉන්න colours ටිකක් මෙතන තියෙනවා. ඒක පස්සේ දවසක බලමු. මම මේ දවස්වල use කරන lash extension එක තමයි මේක. මම එක Shein එකෙන් ගත්තේ. මේකේ brand එක iSeen. මම ඒක pronounce කරනවා හරිනම්. මේක හරිම natural looking lashes තියෙන්නේ and not too hard. මම usually use කරන්නේ 30D කියන volume එක. මේක 40 and 50 ටිකක් වොලියුම් එක වැඩි මට හිතෙන විදිහට. ඒකට අපිට තව අර නිකන් ජැපනීස් කොරියන් අයි ලුක් එකකට යන්න ඕන නම් අපිට 20D යූස් කරන්න පුළුවන්. ඒකත් ලස්සන ලුක් එකක් තියෙනවා. අද අපි 30D එකෙන් සෙට් එකක් දාලා බලමු. Usually මේ වගේ DIY lash set එකක් දාගත්තාම ඔයාට සාමාන්‍යයෙන් දවස් 4ක් 5ක් වගේ තියාගන්න පුළුවන්. ඒක obviously depend වෙනවා ඔයා කොහොමද ඒක wash කරන්නේ. එතකොට makeup ගොඩක් දාන කෙනෙක් නම් makeup remove කරද්දී ඔයා makeup remove එක lashes වලින් ගෙනිච්චොත් ඒක bond එක break වෙනවා. ඒක depend වෙනවා. හැබැයි සාමාන්‍යයෙන් හොඳට maintain කරගෙන ගියොත් දවස් 4ක් 5ක් වගේ DIY lashes තියාගන්න පුළුවන්. මේ තියෙන්නේ මම use කරන bond එකයි seal එකයි. මේකේ bond එක කියලා කියන්නේ අපි basically glue එක විදියට පාවිච්චි කරන liquid එක. මේක ගාලා තමයි අපි lash එක අලව ගන්න අපේ lashes වලට. ඊට පස්සේ seal එක කියන්නේ අපි අපේ lash එක අලවලා තියෙන bond එක seal කරන්න ගන්න liquid එක තමයි seal එක කියන්නේ. ඒක basically ඔයා lash එකට ගෑවට පස්සේ පොඩ්ඩක් milky ගතියට පේනවා. හැබැයි ඒක dry වුණාට පස්සේ ඒක transparent. ඒ කියන්නේ අපිට පේන්නේ නැහැ lash එකේ ගාලා තියනවා කියලා. තව ස්පෙෂල් පොයින්ට් එකක් තමයි අපි මේ glue එක එහෙම නැත්නම් bond එක ගාද්දී අපේ lash line එක ගාවින්ම තමයි අපි පොඩි layer එකක් ගන්නෙ. ගොඩක් mascara ගන්නවා වගේ මුළු lash එකෙම ගන්න